හරි. අපි මේ ප්‍රමිතෙන් කතා කරන්නේ පුතේ SLFRS 15 ගැන. ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් මගින් හටගන්න අයභාරය අපි හඳුනාගන්නේ කොහොමද? එතකොට මේකෙන් ඇති වෙන මුදල් ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු අපි ඇල්මත් දක්වන පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳ නිර්ණායක සපයන ප්‍රමිතිය තමයි SLFRS 15. එතකොට SLFRS 15ට අදාළව මෙතනදී අයභාරයක් කියලා කියන්නේ අපි ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් ආදායම. ඒ කියන්නේ එක්ක භාණ්ඩ විකිණීමක් නැත්නම් සේවා සැපීමක්. ඒතකොට මෙතන ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් මගින් හටගන්න අයභාරයක් ගැන කතා කරන්නේ. ඒතකොට මේ අයභාරය හඳුනා ගන්න පියවර 5කින් යුක්ත ආකෘතියක් අපිට දීලා තියෙනවා. එතකොට මේ පියවර 5 ඔස්සේ ගිහිල්ලා තමයි පුතා අපි අයභාරය හඳුනා ගන්න ඕනේ. එතකොට මේ පියවර 5 මම මුලින්ම වට පෙන්නන්නම්. හරි. එතකොට පියවර 5 තමයි මෙතන වට පෙන්නලා තියෙන්නේ අපි. පළවෙනි පියවර වෙන්නේ ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීම. ඊට පස්සේ පියවර අංක 2 ගිවිසුමේ ඇතුළත් කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. පියවර අංක 3 වෙන්නේ ගනුදෙනුවේ මිල තීරණය කිරීම. පියවර අංක 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කිරීම. පියවර අංක 5 කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුනහම අයභාරය හඳුනා ගැනීම. ඒතර අපි එක එක පියවරට අපි පැහැදිලි කරගමු මොනවද මේ පියවරයන් කියලා. හරි. පියවර අංක 1 ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීම. ඒතර පුතේ සාමාන්‍යයෙන් අපි ගිවිසුමක් කියලා කියන්නේ බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරයේ පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන එකඟතාවයක්. එතකොට ගිවිසුමකදී බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් නිර්මාණය වෙනවා. අපි එක පාර්ශ්වයක් ව්‍යාපාරයේ විදිහට ගමු. අනිත් පාර්ශ්වයක් ඉන්නවා ගනුදෙනුකරුවෙක් ඉන්නවා මේ පැත්තේ ව්‍යාපාරයේ ඉන්නවා. ගනුදෙනුකරුවන් සමග ඇග්‍රීමන්ට් එකකට එන්නයි හදන්නේ. එතකොට ඇග්‍රීමන්ට් එකකදී තියෙනවා පුතා බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම්. බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් තියෙනවා. මේ බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරයේ පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන එකඟතාවයක් අපි හඳුන්වනවා පුතේ ගිවිසුමක් කියලා. එතකොට මෙතනදී අපි උදාහරණයක් අරන් බලමු. ගිවිසුමක් හඳුනා ගන්න ඕනේ. ගිවිසුමකදී අපි අයිතීන් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. බැඳීම් මොනවද කියලා හඳුනා ගන්න ඕනේ. හරිද? right. එතකොට ගිවිසුම මේ ප්‍රමිතේ ගිවිසුමක විෂයපතයට ඇතුළත් වෙන්න නම් ඒ ගිවිසුමේ තියෙන ඕනේ ලක්ෂණ වගේක් තියෙනවා. මේ ගිවිසුමේ වාණිජ හරයක් තියෙන්න ඕනේ. එතකොට එකිනෙක පාර්ශ්වයන් මේ ගිවිසුම අනුමත කරලා තියෙන්න ඕනේ. එකිනෙක පාර්ශ්වයන්ගේ අයිතීන් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. බැඳීම් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right. මෙන්න මේ වගේ කොන්දේසි කිහිපයක් තියෙනවා අපි ගිවිසුමක් යටතට ගන්නකොට. මෙතනදී බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරයේ පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන එකඟතාවයක් අපි හඳුන්වනවා ගිවිසුමක් කියලා. අපි උදාහරණයකට යමු. හරි. ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා 2024 10/1 ආයතනයක් තම ගනුදෙනුකරුවෙකුට මිලියන 1.2කට පහත සඳහන් සේවාවන් සැපීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ගනුදෙනුකරු 2024 11/1 දින මෙම යෝජනාව බාර ගන්නා ලද අතර එදින එදින ගිවිසුමට එළඹෙන ලදී. ගිවිසුම් පරිදි ව්‍යාපාරයේ විසින් 2024 11/20 දින මුදුකාංග ස්ථාපිත කර ගනුදෙනුකරුට බාර දිය යුතුයි. ගනුදෙනුකරු විසින් ගෙවිත යුතු මුදල ගෙවන්න ඕනේ 24/12 දින තමයි ගෙවන්න ඕනේ මුදල ගෙවන්න ඕනේ. ආයතනයේ මේ සඳහා මිලියන 1 පිරිවැයක් ගිහිලා තියෙනවා. right. එතකොට හරි. එතකොට අපි මේ උදාහරණයට අනුව ගියොත් එහෙම පුතේ ගිවිසුමකදී මම ඔයාට අයිතීන් සහ බැඳීම් නිර්මාණය වෙනවනේ.
අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරයට පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන එකඟතාවයක් තමයි අපි ගිවිසුමක් කියලා කියන්නේ. එතකොට අපි ගනුදෙනු කරුවෙක් එක්ක ගිවිසුමකට එළඹිලා තියෙනවා මෙන්න මේ සේවාවල් ටික ලබා දෙන්න මිලියන 1.2කට රුපියල් ලක්ෂ 12කට මෙන්න මේ සේවා ටික ලබා දෙන්න අපි එකඟ වෙලා තියෙනවා. එකක් මෘදුකාංග අවසරය, ඊට පස්සේ ස්ථාපිත කිරීම, ඊට පස්සේ මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ වර්ෂයක් සඳහා තාක්ෂණික සහාය ලබා දෙන්න. එතකොට මෙතනදී ව්‍යාපාරයේ පැත්තෙන් මේ බැඳීම් අපි හතරක් ඉටු කරන්න බැඳිලා තියෙනවානේ. ආයතනයේ පැත්තෙන් ගනුදෙනුකරුට බැඳීම් හතරක් ඉටු කරන්න බැඳිලා තියෙනවා. අපි කස්ටමර්ට කිව්වා මෘදුකාංග අවසරය දෙන්න, ඒක ස්ථාපිත කරලා දෙන්න, අවශ්‍ය කාලයට අප්ඩේට් එකක් කරලා දෙන්න, ඊට පස්සේ අවුරුද්දක් යනකම් තාක්ෂණික සහායක් ලබා දෙන්න. එතකොට අපි බැඳෙනවා පුතේ මෙන්න මේ සේවාවන් හතර ගනුදෙනුකරුට ලබා දෙන්න. එතකොට අපිට අයිතියකුත් නිර්මාණය වෙනවානේ. ඇග්‍රීමන්ට් එකේදී බැඳීමක් විතරක් නෙමෙයි අයිතියක් එනවා. එතකොට ගනුදෙනුකරුගෙන් මිලියන 1.2ක් ගන්න අපිට අයිතියක් එනවා. එතකොට අපේ අයිතිය තමයි අපිට මුදල් ලබා ගන්න අයිතියක් තියෙනවා. අපේ බැඳීම තමයි ගනුදෙනුකරුට මෙන්න මේ සේවාවන් හතර ලබා දෙන්න බැඳෙනවා. එතකොට ගනුදෙනුකරුගේ පැත්තෙන් එයාගේ අයිතිය තමයි මෙන්න මේ සේවාවන් හතර යට ලබා ගන්න අයිතියක් තියෙනවා. එයාගේ බැඳීම තමයි එයාට මිලියන 1.2ක් එයා දැන් ගෙවන්න බැඳෙනවා. එතකොට පුතේ ව්‍යාපාරයේ පැත්තෙන් අයිතීන් ගනුදෙනුකරුගේ පැත්තෙන් බැඳීම් වෙනවා. ව්‍යාපාරයේ පැත්තේ බැඳීම් ගනුදෙනුකරුගේ පැත්තෙන් අයිතීන් බවට පත් වෙනවා. හරිද? රයිට්. එතකොට පළවෙනි පියවර යටතේ අයභාරය හඳුනා ගන්න පළවෙනි පියවර යටතේ එන්නේ අපි ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගන්න එපයි. එතකොට මෙන්න මේ ගිවිසුමේ තියෙන අයිතීන් මොනවාද? එකිනෙක පාර්ශ්වයන්ගේ අයිතිය මොකක්ද? එකිනෙක පාර්ශ්වයන්ගේ බැඳීම මොකක්ද? එතකොට මේ බැඳීම් ඉටු වෙන්න ඕනේ කවදාද? එතකොට මේකේ ගෙවීම් කොන්දේසි මොනවද? රයිට්. මෙන්න මේ ටික අපි ඇග්‍රීමන්ට් එකක් හරියට හඳුනා ගන්නකොට අපි ওই ටික හඳුනා ගන්න වෙනවා. එතකොට දැන් මේ උදාහරණය බැලුවොත් එතකොට ගනුදෙනුකරුත් එක්ක යෝජනාවක් ගනුදෙනුකරුට අපි යෝජනාව ඉදිරිපත් කරලා තියෙන 2024 10/1 ගනුදෙනුකරුට යෝජනාවක් ඉදිරිපත් කරා අපි මිලියන 1.2කට මෙන්න මේ සේවාවල් ටික අපි වට දෙන්නම් කියලා. හැබැයි ගනුදෙනුකරු ඇග්‍රීමන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ 2024 11/1. එතකොට මෙතනදී වගේ ප්‍රශ්නයක් අහනවා ව්‍යාපාරය සහ ගනුදෙනුකරු අතර ගිවිසුම හටගන්නේ කවදද? එතකොට ගිවිසුම හටගත්තේ 2024 11/1. එතකොට ඊළඟ ප්‍රශ්න විදිහට අහනවා ගිවිසුමට එළඹීම මත ව්‍යාපාරයට ලැබෙන අයිතිය. ඇග්‍රීමන්ට් එකට එළඹුණාට පස්සේ ගනුදෙනුකරුට ලැබෙන අයිතිය තමයි ව්‍යාපාරයට ලැබෙන අයිතිය. ගනුදෙනුකරුගෙන් මුදල් ලබා ගන්න අයිතියක් එනවා. ඒක තමයි ව්‍යාපාර ලැබෙන අයිතිය. ඊට පස්සේ ව්‍යාපාරයට තියෙන බැඳීම මෙන්න මේ සේවාවන් හතර ගනුදෙනුකරුට ලබා දෙන්න අපි බැඳෙනවා. එතකොට අපේ පළවෙනි පියවර තමයි ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීම. පළවෙනි පියවර වෙන්නේ 1 ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීම. හරි. එතකොට මෙතනදී ඔයා දැනගන්න ඕනේ ගිවිසුමක් කියන්නේ මොකක්ද? එතකොට ගිවිසුමක් කියන්නේ බලාත්මක කරන්න පුළුවන් අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරයට පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන එකඟතාවයක් තියෙනවා නම් අපි එතනට කියනවා ගිවිසුමක්. එතකොට ගිවිසුම් හට ගන්න පුළුවන් වාචිකව, ලිඛිතව, ව්‍යංගව ගිවිසුම් හට ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රමිතිය විෂයපතේට එන්න නම් ඒ ගිවිසුමක තියෙන්න ඕනේ ලක්ෂණ වගේක් තියෙනවා. ඒ ගිවිසුමේ වාණිජ්‍ය හරයක් තියෙන්න ඕනේ. කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් හෝ මාරු වෙන්න ඕනේ. ඒකට මුදල් මෙයාගයක් තියෙන්න ඕනේ. ගිවිසුම වාණිජ්‍ය ගිවිසුමක් වෙන්න ඕනේ. එතකොට එකිනෙක පාර්ශ්වයන්ගේ අයිතීන් අපිට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇග්‍රීමන්ට් එකක් බවට පත් වෙන්න නම්. ඒ වගේම ගනුදෙනුකරුගෙන් මුදල් ලබා ගැනීමේ භව්‍යතාවයක් තියෙන්න ඕනේ. එතකොට මේ මිලියන 1.2 ගන්න අපිට හැකියාවක් තියෙන්න එපා. එතකොට අපි මේ ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙන පාසල් ශිෂ්‍යයෙක් එක්ක නම් අපිට මේ මිලියන 1.2 ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට ඒක ගිවිසුමක් යටතට ගන්න බෑ. වැඩේ හරිද? ඒ වගේ ගිවිසුමක වෙන්න ඕනේ ලක්ෂණ වගේක් තියෙනවා. රයිට්. එතකොට දෙවෙනි පියවර තමයි මෙතනදී දෙවෙනි පියවර තමයි
ගිවිසුමේ ඇතුළත් කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න ඕනේ. කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. එතකොට පුතේ මෙතන කාර්ය සාධන බැඳීමක් කියලා කියන්නේ ගිවිසුමක තියෙනවා ව්‍යාපාරයේ පැත්තෙන් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දීමේ පොරොන්දු. අපි ඇග්‍රීමන්ට් එකකදී වෙනවනේ ගනුදෙනුකරුට මෙන්න මේ භාණ්ඩය ලබා දෙන්න, මෙන්න මේ සේවාව ලබා දෙන්න. එහෙනම් ගිවිසුමක ඇතුළත් භාණ්ඩ හා සේවා ලබා දීමේ පොරොන්දු තියෙනවා නම් අන්නේ පොරොන්දු අපි කියනවා මොනවා කියලාද? කාර්ය සාධන බැඳීම්. හරිද? රයිට්. ඒක තමයි එතකොට දෙවෙනි පියවර. එතකොට දැන් මේකේ නම් අපේ කස්ටමර්ට පොරොන්දු වුණා මෘදුකාංග අපි අවසරය දෙන්නම්, මෘදුකාංග ස්ථාපිත කරලා දෙන්නම්, ඊට පස්සේ යාවත් කාලීන කරලා දෙන්නම්, ඊට පස්සේ තාක්ෂණික සහායක් ලබා දෙන්නම්. එතකොට මෙන්න මේ වගේ අපි අපේ පැත්තෙන් අපි බැඳී අපි පොරොන්දු වුණා කස්ටමර්ට මෙන්න මේ සේවාවල් ටික ලබා දෙන්න. සේවාවන් 4ක් ලබා දෙන්න අපි පොරොන්දු වුණා. අන්නේ පොරොන්දු අපි හඳුන්වනවා මොනවා කියලාද? කාර්ය සාධන බැඳීම් කියලා. රයිට්. ඊට පස්සේ පියවර අංක 3 ගනුදෙනුවේ මිල ගනුදෙනුවේ මිල තීරණය කිරීම. ගනුදෙනුවේ මිල තීරණය කිරීම. හරිද? එතකොට මෙතනදී ගනුදෙනුවේ මිල කියලා කියන්නේ ගනුදෙනුවේ මිල මෙන්න මේ ආයතනයේ බැඳීම් වගේක් ඉටු කරන්න පොරොන්දු වෙනවනේ. එක්ක භාණ්ඩයක් ලබා දෙන්න නැත්නම් සේවාවක් සපයන්න පොරොන්දු වෙනවා. මෙන්න මේ පොරොන්දු වෙච්ච භාණ්ඩය හෝ සේවාව ලබා දීම වෙනුවෙන් ගනුදෙනුකරුගෙන් අය කිරීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාවක් තියෙනවා නම් මුදලක් තියෙනවා නම් අන්නේ මුදල අපි කියනවා මොකක් කියලාද? අනේ ප්‍රතිෂ්ඨාව අපි කියනවා ගනුදෙනුවේ මිල කියලා. ගනුදෙනුවේ මිල. දැන් එතකොට අපි මේ උදාහරණයට අනුව මෙන්න මේ සේවාවන් 4 ගනුදෙනුකරුට ලබා දෙන්න අපි එකඟ වෙන්නේ මිලියන 1.2කට. එතකොට ගනුදෙනුවේ මිල වෙනවා කීයක්ද? මිලියන 1.2ක්. right. ඊට පස්සේ 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කිරීම. එතකොට පුතේ මේ ගනුදෙනුවේ මිලක් තියෙනවනේ ඔය මිලියන 1.2 තියෙනවනේ. ඔන්න ඔය මිලියන 1.2 අපි අය කරන්නේ කාර්ය සාධන බැඳීම් 4ක් වෙනුවෙන්. අන්නේ බැඳීම් 4 තුල බෙදන්නයි තියෙන්නේ. එතකොට මෘදුකාංග අවසරයට කීයද? ඊට පස්සේ ස්ථාපිත කරන්න කීයද? යාවත් කාලීන කරන්න මෙතනින් කීයක් යනවද? එතකොට තාක්ෂණික සේවාවට කීයක් අය කරලා තියෙනවද? එතකොට මෙන්න මේ වගේ මිල ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කර ගන්නයි තියෙන්නේ. එතකොට මේ ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කරගන්නේ අපි සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන. stand alone selling price එකක් කියලා කියනවා සාපේක්ෂ තනි විකුණුම් මිල. ඒ කියන්නේ මේ බැඳීම් ගනුදෙනුකරුවෙක්ට වෙන වෙනම ඉටු කරන අවස්ථාවේදී තනි තනිව ඉටු කරන අවස්ථාවේදී ව්‍යාපාරය අය කරන මුදලක් තියෙනවනේ. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක්ට අපි මෘදුකාංග අවසරය විතරක් ලබා දෙනවා නම් ඒ කස්ටමර්ගෙන් කීයක් ගන්නවද? ඒක විතරක් එයාට දෙනවා නම්. ඊට පස්සේ අපි ඉන්ස්ටෝල් කරලා දෙනවා නම් ඉන්ස්ටෝල් කරලා ස්ථාපිත කරලා දෙනවා නම් ඒකට විතරක් කීයක් ගන්නවද? ඊට පස්සේ අපි අප්ඩේට් එක කරනකොට විතරක් කීයක් ගන්නවද? ටෙක්නිකල් සපෝට් එක දෙනකොට විතරක් කීයක් ගන්නවද? එතකොට මෙන්න මේ කාර්ය සාධන බැඳී වෙන් වශයෙන් තනි තනිව ඉටු කරනකොට ගනුදෙනුකරුවෙක්ගෙන් අය කරන මිලක් තියෙනවනේ, මුදලක් තියෙනවනේ. right. මෙන්න මේ මුදල අපි කියනවා සාපේක්ෂ තනි විකුණුම් මිල. අන්න ඒක බේස් කරගෙන තමයි අපේ ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කර ගන්න තියෙන්නේ. පස්වෙනි පියවර කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගැනීම. right. ඒ කියන්නේ අපිට අයභාරය හඳුනා ගන්න බෑ ගනුදෙනුකරුගෙන් මුදල් ලද අවස්ථාවේ.
ඇග්‍රීමන්ට් සයින් කරපු අවස්ථාවේ නෙමෙයි අපිට අයභාරය හඳුනා ගන්න කියලා කියන්නේ. මෙන්න මේ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාම ඒ කියන්නේ ආයතනයේ පැත්තෙන් ඉටු කරන්න පොරොන්දු වෙච්ච පොරොන්දු ටිකක් තියෙනවානේ. අපි මෘදුකාංග අවසරය දෙන්නම්. අපි මේක ඉන්ස්ටෝල් කරලා දෙන්නම්. ඊට පස්සේ අපි අප්ඩේට් එක කරලා දෙන්නම්. ටෙක්නිකල් සපෝට් එක කරලා දෙන්නම්. එතකොට ආයතනයේ පැත්තෙන් ඉටු කරන්න බැඳීම් ටිකක් තියෙනවා. මෙන්න මේ බැඳීම් ඉටු කරාම තමයි මේ බැඳීම තෘප්තිමත් වෙන්නේ, සැටිස්ෆයි වෙන්නේ. එතකොට තමයි අපිට අයභාරය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? රයිට්. එතකොට මේ ටික තමයි පියවර 5. 1 ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීම. 2 ගිවිසුමේ තියෙන කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. 3 ගනුදෙනුවේ මිල තීරණය කිරීම. ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කිරීම. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාම අයභාරය හඳුනා ගැනීම. රයිට්. අපි මේ උදාහරණයට අනුව ගිහිලා බලමු. හරි. මෙතන බලන්න මේ උදාහරණයට අනුව බැලුවොත් මේකේ කාර්ය සාධන බැඳීම් තියෙනවා. මෙන්න කාර්ය සාධන බැඳීම්. කාර්ය සාධන බැඳීම්. මේකේ කාර්ය සාධන බැඳීම් තියෙනවා 4ක්. එකක් තමයි 1 මෘදුකාංග අවසරය. අපි ගනුදෙනුකරුට පොරොන්දු වුණා මෘදුකාංග අවසරය ලබා දෙන්නම්. 2 මෘදුකාංග ස්ථාපිත කරලා දෙන්නම්. ස්ථාපිත කිරීම. ස්ථාපිත කිරීම. හරිද? 3 යාවත්කාලීන කිරීම. 4 තාක්ෂණික සහාය ලබා දීම. තාක්ෂණික සහාය ලබා දීම. එතකොට මෙන්න තියෙනවා කාර්ය සාධන බැඳීම්. කාර්ය සාධන බැඳීම් කීයක් තිබ්බද? 4ක් තියෙනවා. එතකොට මුලින්ම පියවරේදී වෙන්නේ අපේ ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීමනේ. එතකොට ඒ යටතේ අපි හඳුනා ගන්න ඕනේ එකිනෙක පාර්ශ්වයන්ගේ අයිතීන් මොනවාද? බැඳීම් මොනවාද? මේ බැඳීම් අපිට ඉටු කරන්න තියෙන්නේ කවදාද? එතකොට ගෙවීම් කොන්දේසි මොනවද? එතකොට කවදාද මේකට මුදල් ගෙවන්න ඕනේ? වාරික වශයෙන් ගෙවනවද? එකපාර ගෙවනවද? අන්න ඒ වගේ ගිවිසුම මුලින්ම හඳුනා ගන්න ඕනේ. ඇග්‍රීමන්ට් එක හරියට අපි හඳුනා ගන්න ඕනේ. 2 කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. එතකොට කාර්ය සාධන බැඳීම් කිව්වේ මොනවද? භාණ්ඩ හා සේවා ලබා දීමේ පොරොන්දු තියෙනවා. ගිවිසුමක ඇතුළත් වෙලා තියෙනවා. ව්‍යාපාරය විසින් ගනුදෙනුකරුට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. මෙන්න මේ පොරොන්දු අපි කියනවා කාර්ය සාධන බැඳීම් කියලා. එතකොට පුතේ කාර්ය සාධන බැඳීම් මෙතන 4ක් තියෙනවා. එතකොට මෙතනදී මේ කාර්ය සාධන බැඳීම් කියන තැනදී කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්නකොට මතක තියාගන්න කාර්ය සාධන බැඳීම් වර්ග දෙකකට බෙදෙනවා. සමහර කාර්ය සාධන බැඳීම් සම්බන්ධිත බැඳීම්, සමහර ඒවා සම්බන්ධිත නොවන බැඳීම්. එතකොට ඔය සම්බන්ධිත බැඳීම් කියන්නේ පුතේ මේ බැඳීම් එකවර ඉටු කරන්න ඕනේ නම්. එතකොට අපි ඒවා කියනවා යම් බැඳීම් දෙකක් තිබ්බට ඒ බැඳීම් එකවර ඉටු කරන්න ඕනේ නම්. එතකොට අපි ඒවා කියනවා බැඳීම් දෙකක් වෙන්න ඕනේ නැහැ, දෙකක් ඊට වඩා වැඩි ප්‍රමාණයක්. මේ බැඳීම් ටික එකවරම ඉටු කරන්න ඕන නම් අන්නේ බැඳීම් ටික සම්බන්ධිත බැඳීම්. සමහර බැඳීම් වෙන වෙනම තමයි ඉටු කරන්න ඕනේ. එතකොට ඒවා සම්බන්ධිත නොවන බැඳීම්. දැන් උදාහරණයක් විදිහට මෘදුකාංග අවසරය විතරක් දුන්නා කියලා කස්ටමර්ට මේක භාවිතා කරන්න බෑ. එතකොට මේක ඉන්ස්ටෝල් කිරීමත් එවෙලෙම කරන්න ඕනේ වැඩක් නේ. එතකොට මේ බැඳීම් දෙකම පුතේ එකවර ඉටු වෙන්න ඕනේ දෙකක්. දැන් අපි වෙන උදාහරණයකට යමු. AC අපි කස්ටමර් කෙනෙක් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා. AC මැෂින් එකක් විකුණන්න. විකුණලා සවි කරලා සර්විස් එකක් දෙන්න. එතකොට AC මැෂින් එක ඩිලිවර් කරලා දෙන එක බැඳීම. ඒතකොට ඩිලිවර් කරපු පළියට කස්ටමර්ට යූස් කරන්න බෑනේ. එතකොට මේක ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. ඒක ගිහලා සවි කරලා දෙන්නත් ඕනේ. එතකොට ඩිලිවර් කිරීම ඉන්ස්ටෝල් කිරීම දෙකම එකවර ඉටු වෙන්න ඕනේ බැඳීමක් නේ. එතකොට අපි ඒව කියනවා සම්බන්ධිත බැඳීම. පස්සේනේ අපි මේකට සර්විස් එකක් කරනවා නම් පස්සේ තමයි කරන්නේ. ඒතර මෙතන
මෙන්න මේ පළවෙනි බැඳීම් දෙක එකවර ඉටු වෙන්න ඕනේ බැඳීම් දෙකක්. හරිද? ඊට පස්සේ මොකද මෘදුකාංග අවසරය දීපු පළියට කස්ටමර්ට පාවිච්චි කරන්න බෑ මේක ඉන්ස්ටෝල් කරලා දෙන්න. එතකොට මේ දෙකම එකවරින් ඉටු වෙන්න ඕනේ. අප්ඩේට් එක කරන්නේ වෙනම එකවර නෙමෙයි තාක්ෂණික සහාය ලබා දෙන්නේ වෙනම. එතකොට මේ බැඳීම් දෙකම එකවර ඉටු වෙන්න ඕන නිසා අපි මේ දෙකට කියනවා සම්බන්ධිත බැඳීම්. එතකොට සම්බන්ධිත බැඳීම් ගිණුම් තියනකොට අපි මේවා එක බැඳීමක් විදියට අරගෙන තනිව තමයි ගිණුම් තියන්න ඕනේ. සම්බන්ධිත බැඳීම් ගිණුම් තියනකොට ඒ බැඳීම් දෙකක් තිබ්බට අපි ගිණුම් තියනකොට තනි බැඳීමක් විදියටයි ගන්න. හරිද? මෙතන බැඳීම් දෙකක් තිබ්බට ගිණුම් වලට ගන්න එකයි. හරිද? එතකොට මෙතන එකයි මෙතන එකයි. හරිද? right. එතකොට මෙන්න එතකොට මෙතන තියෙනවා අපි බලමු ගිණුම් තැබිය හැකි බැඳීම් ගණන. ගිණුම් තැබිය හැකි බැඳීම්. එතකොට මෙතන බැඳීම් දෙකක් තිබ්බට අපි මේ දෙක එකට එකතු කරලා තනි බැඳීමක් විදියටයි මෙතනින් ගිණුම් තියන්නේ. ඊට පස්සේ මේක එක බැඳීමක් මේක තව බැඳීමක්. මේවා සම්බන්ධිත නොවන බැඳීම්. එකවර ඉටු වෙන්න අවශ්‍ය දේවල් නෙමෙයි. වැඩේ හරියද? එතකොට ගිවිසුමේ කාර්ය සාධන බැඳීම් හතරක් තිබ්බට අපි accounts වලට ගන්නේ කාර්ය සාධන බැඳීම් 3යි. එතකොට ඔයා ගානක කාර්ය සාධන බැඳීම් හතරක් තිබ්බා කියලා accounts වලට හතරක් ගන්න නැහැ. එතකොට ඔයා පොඩ්ඩක් check කරලා බලන්න ඕනේ මෙතන එකවර ඉටු වෙන්න ඕනේ බැඳීම් තියනවාද? එකිනෙකට සම්බන්ධිත බැඳීම් තියනවාද? සම්බන්ධිත බැඳීම් තියෙනවා නම් ගිණුම් තියන්නේ. ඒවා එකට එකතු කරලා තනි බැඳීමක් විදියටයි ගිණුම් තියන්නේ. හරිද? right. ඊට පස්සේ ගනුදෙනුවේ මිල තීරණය කිරීම. ගනුදෙනුවේ මිල තීරණය කිරීම. එතකොට මෙන්න මේ බැඳීම් ආයතනයේ පැත්තෙන් ඉටු කරන්න පොරොන්දු වුණානේ භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙන්න පොරොන්දු වුණානේ. අන්නේ පොරොන්දු භාණ්ඩ හා සේවා ලබා දීම වෙනුවෙන් ගනුදෙනුකරුගෙන් අය කිරීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාවක වටිනාකමක් තියෙනවා. ප්‍රතිෂ්ඨාවක් වටිනාකමක්. එතකොට දැන් මේක නම් මිලියන 1.2කට තමයි අපි මේ බැඳීම් ටික ඉටු කරන්න බැඳිලා තියෙන්නේ. මිලියන 1.2කට. හරිද? බැඳීම් හතරක් ඉටු කරන්න අපි කස්ටමර්ත් එක්ක ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙනවා. ඊට පස්සේ පියවර අංක 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කර ගන්න ඕනේ. එතන මිලියන 1.2 තියෙනවානේ. ඔන්න මිලියන 1.2 අපි කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කර ගන්න ඕනේ. එතකොට පුතේ අපි බෙදා වෙන් කරගන්නේ සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන. සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන තමයි අපි ඔය ටික බෙදන්නේ. ඒ කියන්නේ මේ බැඳීම් වෙන වෙනම ඉටු කරනවා නම් ගනුදෙනුකරුගෙන් අය කිරීමට අපේක්ෂිත මුදලක් තියෙනවනේ මේ බැඳීම් තනි තනිව ඉටු කරනවට. ඒතර මම මේ ගාණේ ඔයගලන්ට සාපේක්ෂ තනි විකුණුම් මිල් ටික දීලා තියෙනවා. එතකොට මෘදුකාංග අවසරයට විතරක් අපි ලක්ෂ 9ක් ගන්නවා. හරි මෘදුකාංග අවසරය විතරක් දෙනවා නම්. ඊට පස්සේ අපි ස්ථාපිත කිරීම ඉන්ස්ටෝල් කරන එකට 1,50,000ක් ගන්නවා. යාවත් කාලීන කරන්න ලක්ෂයක් ගන්නවා. තාක්ෂණික සහාය ලබා දෙන්න අපි 50,000ක් ගන්නවා. හරිද? අපි මේවට කියනවා පුතේ සාපේක්ෂ තනි විකුණුම් මිල්. හරිද? එතකොට මෙන්න මේ සාපේක්ෂ තනි විකුණුම් මිල් පදනම් කරගෙන තමයි ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කරන්න තියෙන්නේ. එතකොට මේවැ එකතුව මිලියන 1.2යි කියන්නේ ලක්ෂ 12ක් වෙනවා. වැඩේ හරිද? හරි. එතකොට දැන් අපි කියවනේ මෙතනදී කාර්ය සාධන බැඳීම් හතරක් තිබ්බට ගිණුම් වලට ගන්න එකයි කියලා. හරි. එතකොට මේ දෙක තනි බැඳීමක් විදියට තමයි ගන්න. මෙතන දින එක බැඳීමක්. එතන මෙතන එක බැඳීමක් තියෙනවා. මෙතන තව බැඳීමක් තියෙනවා. හරිද? right. එතකොට මෙන්න පියවර අංක 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර අපි බෙදා වෙන් කරා. 5 කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාම අපි අයභාරය හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ බැඳීම් ඉටු කරාට පස්සේ තමයි අපි අයභාරය හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ දවා හිතන්න මේ බැඳීම් දෙක සම්බන්ධිත බැඳීම්නේ. මේ දෙකම ඉටු වුණොත් එකවර තමයි 1,50,000 අපි මේ දෙක එකතුව 1,50,000 අපි එකවර තමයි අයභාරයට හඳුනා ගන්න ඕනේ. එතකොට මෘදුකාංග අවසරය සහ ස්ථාපිත කිරීම යන කියන දෙකම ඉටු වෙන්න ඕනේ.
එතකොට එකට එකතු කරලා එකපාර තමයි දසලක්ෂ 50000 අය බාරයට ගන්න. දැන් අපි හිතුව මේ මෙහෙම දුන්නා කියලා. මේ අවුරුද්දේ ගනුදෙනුකරුට අපි මුදුකාංග අවසරය විතරයි ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉටු කරලා තියෙන්නේ මේ බැඳීම විතරයි. හරි. එතකොට ලක්ෂ 9ක් අය බාරයට ගන්නෙ නැහැ. මොකද මේක තනි බැඳීමක්. මේ ලක්ෂ 9 වෙනම අය බාරයට ගන්නෙ නැහැ. 1,50,000 වෙනම අය බාරයට ගන්නෙ නැහැ. මේ බැඳීම් දෙකම එකට එකතු කරලා තනි බැඳීමක් විදිහේ ගිණුම් තියන්නේ. එතකොට මේ බැඳීම් දෙකම ඉටු වෙන්න ඕන. එතකොට තමයි කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වුණා කියලා කියන්නේ. එතකොට මේ බැඳීම් දෙකම ඉටු වුණාම ඒ කියන්නේ මුදුකාංග අවසරයයි ස්ථාපිත කිරීමයි කියන දෙකම කස්ටමර්ට ඉටු කරාම එකවර අයබාරයට හඳුනා ගන්න පුළුවන් දසලක්ෂ 50000. මේක දෙකට බෙදන්න බෑ. මුදුකාංග අවසරය දුන්නා කියලා අයබාරයට ලක්ෂ 9ක් ගන්න බෑ. හරිද? රයිට්. එතකොට මුදුකාංග අවසරයක් දීලා ස්ථාපිතත් කිරීම කියන එකත් කරාට පස්සේ එකවර අයබාරයට ගන්න ඕනේ දසලක්ෂ 50000. ඊට පස්සේ යාවත් කාලීන කරාට පස්සේ අපේ ආයතනයේ පැත්තෙන් යාවත් කාලීන කරාම අප්ඩේට් එක කරාම රුපියල් ලක්ෂයක් අයබාරයට ගන්න පුළුවන්. කාර්ය සාධන බැඳීම අපි ඉටු කරා. අපේ පැත්තෙන් තෘප්තිමත් වෙලා තියෙනවා බැඳීම. එතකොට ලක්ෂයක් අපිට අයබාරයට ගන්න පුළුවන්. ටෙක්නිකල් සපෝට් එක දුන්නාට පස්සේ අපිට අයබාරයට හඳුනා ගන්න පුළුවන් 50000ක්. වැඩේ හරියද? රයිට්. එතකොට ඔන්න අපේ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාමයි අපි අයබාරය හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ පැත්තෙන් කස්ටමර්ට ඉටු කරන්න පොරොන්දු වෙච්ච භාණ්ඩ වගේක් තියෙනවා. එහෙනම් නැත්නම් ඉටු කරන්න පොරොන්දුණු සේවා වගේක් තියෙනවා. කස්ටමර්ට බාර දෙන්න පොරොන්දුණු භාණ්ඩ වගේක් තියෙනවා. ඒතර අපේ පැත්තෙන් අපි මේ වෙච්ච පොරොන්දු ඉටු කරන්න ඕනේ. ඉටු කරාම තමයි අපේ කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන්නේ. එතකොට ඊට පස්සේ තමයි අපි අයබාරයට හඳුනා ගන්න. එතකොට අයබාරයට හඳුනා ගන්නකොට රයිට් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මොනවද? මෙන්න මේ කාර්ය සාධන බැඳීම් වල සම්බන්ධිත බැඳීම් තියෙනවද? එතනින් තමයි වගේ ගන්න වරදුනොත් වරදේ. එතකොට සම්බන්ධිත බැඳීම් ගිණුම් තියන්නේ කොහොමද? එකට එකතු කරලා තනි බැඳීමක් විදියටයි ගිණුම් තියන්නේ. සම්බන්ධිත නොවන බැඳීම් වෙන වෙන වශයෙන් ගිණුම් තියන්න පුළුවන්. ඒතර සම්බන්ධිත බැඳීම් එකට එකතු කරලා තනි බැඳීමක් විදියට ගිණුම් තියනකොට ඒ බැඳීම් දෙකම ඉටු වුණාම තමයි කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වුණා වෙන්නේ. මෙතනවා දෙකක් විදියට දැක්කට accounts වලට ගන්න එකයි. එතකොට මුදුකාංග අවසරය විතරක් දුන්නා කියලා මේ බැඳීම තෘප්තිමත් වෙලා නැහැ. එතකොට බැඳීම මෙතනදී තනි බැඳීමක් නේ. එතකොට මේ බැඳීම් දෙකම ඉටු වුණාමයි මේ සම්පූර්ණ බැඳීම තෘප්තිමත් වෙන්නේ. එතකොට තමයි අපි අයබාරය හඳුනා ගන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් හරනේ පියවර 5. රයිට්. ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනාගත්තා. ගිවිසුමක් කියන්නේ බලාත්මක කළ හැකි අයිතීන් සහ බැඳීම් නිර්මාණය වන ආකාරය පාර්ශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් අතර ඇති වෙන එකකතාවයක්. එතකොට කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්නවා. කාර්ය සාධන බැඳීම් කියන්නේ ගිවිසුමක ඇතුළත් භාණ්ඩ හා සේවා ලබා දීමේ පොරොන්දු තියෙනවා. ආයතනයේ පැත්තෙන් පොරොන්දු වෙනවා භාණ්ඩයක් ලබා දෙන්න නැත්නම් සේවාවක් සපයන්න. අනේ පොරොන්දු අපි කියනවා කාර්ය සාධන බැඳීම් කියලා. ඊට පස්සේ ගනුදෙනුවේ මිල තීරණය කරගන්න ඕනේ. මිල කියන්නේ මේ භාණ්ඩ හා සේවා ලබා දීම වෙනුවෙන් ගනුදෙනුකරුගෙන් අය කිරීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාවක් තියෙනවා, මුදලක් තියෙනවා. අන්න ඒක අපි කියනවා මිල කියලා. එතකොට 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කරගන්න ඕනේ. එතකොට ඒක බෙදා වෙන් කරගන්නේ මොකක් පදනම් කරගෙනද? සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන. සාපේක්ෂ තනි විකුණුම් මිල කියලා කියන්නේ මොකද්ද? එකිනෙක බැඳීම් තනි තනිව වෙන් වෙන් වශයෙන් ඉටු කරනකොට ගනුදෙනුකරුගෙන් අය කරන මුදලක් තියෙනවනේ. අන්න ඒකට අපි කියනවා සාපේක්ෂ තනි විකුණුම් මිල. ඒක බේස් කරගෙන අපි ගනුදෙනුවේ මිල ලක්ෂ 12 කාර්ය සාධන බැඳීම් අතර බෙදා වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාමයි අපි අයබාරය හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ වට්ටම් සහිත අභ්‍යාස දෙන්න පුළුවන්. වට්ටම් සහිත අභ්‍යාස මම ඒකකුත් ඔයාලට දීලා තියෙනවා මෙතනදී. අපි හිතමු මේ ගානම ගනුදෙනුකරුට මෙන්න මේ කාර්ය සාධන බැඳීම් ටික ඉටු කරන්න පොරොන්දු වෙනවා රුපියල් මිලියනයකට. අපි તો මිලියනයකට පොරොන්දු වුණා කියලා මේ කාර්ය සාධන බැඳීම් ඉටු කරන්නේ. රයිට්. එතකොට මිලියනයකට පොරොන්දු වුණා නම් එතකොට අපි සාපේක්ෂ තනි විකුණුම් මිල් එකතු කරාම ඒ කියන්නේ මේ බැඳීම් වෙන වෙන වශයෙන් තනිතරම ඉටු කරනකොට ගනුදෙනුකරුගෙන් අය කරමු මුදල් තියෙනවනේ. ඒ ටික එකතු කරොත් ලක්ෂ 12ක බැඳීම් තමයි මේ කස්ටමර්ට අපි ඉටු කරන්නේ. හැබැයි මේ කස්ටමර්ට ඉටු කරන්නේ ලක්ෂ 12ට නෙමෙයි ලක්ෂ 10ට. හරිද? රයිට්. එතකොට
පුතේ වට්ටම් ලැබිලා තියෙනවනේ. එතකොට ගනුදෙනුකරුට වට්ටම් ලැබිලා තියෙනවා. හරිද? හරි. එතකොට මේ බලන්න. දැන් මෙතනදී සාපේක්ෂ තනි විකුණුම් මිල ටික එකතු කරාම ලක්ෂ 12යි. එතකොට අපි කිව්වා මේ දෙකම එකට එකතු කරලා මම මෙතනම දා ගන්නවා දසලක්ෂ 50000යි මේ දසලක්ෂ 50000 එකවර හඳුනා ගන්න ඕනේ. මේ ලක්ෂය වෙනම හඳුනා ගන්න ඕනේ. මේ 50000 වෙනම හඳුනා ගන්න ඕනේ. දැන් මේ ගානේ තියෙන ලක්ෂණය තමයි මේ ලක්ෂ 12ක බැඳීම් උනාට මේ ගනුදෙනු කරුට අපි එකඟ වෙනවා ලක්ෂ 10ට මේ බැඳීම් ටික ඉටු කරන්න. ලක්ෂ 10ට බැඳීම් ටික ඉටු කරන්න. එතකොට වට්ටම් සහිත ගාණක්නේ වට්ටමක් ලැබිලා තියෙනවනේ කස්ටමර්ට. හරි. එතකොට ලක්ෂ 2ක වට්ටම් ලැබිලා තියෙනවා. කීයක වට්ටම්ද ලැබිලා තියෙන්නේ? ලක්ෂ 2ක වට්ටම් ලැබිලා තියෙනවා. හරිද? right. එතකොට ගනුදෙනුකරුගෙන් මේකට අය කරන මිල ලක්ෂ 10යි. අය කරන මිල කීයද? ලක්ෂ 10යි අපි කස්ටමර්ගෙන් ගන්නෙ. ලක්ෂ 10යි ගන්නෙ. එතකොට මේ සාපේක්ෂ තනි විකුණුම් මිල් ටික එකතු කරාම ලක්ෂ 12ක බැඳීම් අපි කස්ටමර්ට ඉටු කරන්නේ ලක්ෂ 10ට නම්. ලක්ෂ 10ට නම්. හරිද? right. ඒ කියන්නේ මේ කස්ටමර්ට ලක්ෂ 2ක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. එතකොට පුතේ සම්පූර්ණ බැඳීම් වලටම සම්පූර්ණ ඇග්‍රීමන්ට් එකටම ලක්ෂ 2ක ඩිස්කවුන්ට් දීලා තියෙනවා නම් මේ හැමතැනටම යම් අඩුවීමක් වෙලා තියෙනවනේ. එතකොට සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට අපි දුම් කස්ටමර් කෙනෙක් කියලා මේ බැඳීම් ටික ඔක්කොම අපෙන් ඉල්ලනවා එකවර. එතකොට සාපේක්ෂ තනි විකුණුම් මිල් ටික එකතු කරොත් වෙන වෙන වශයෙන් දෙනවා නම් මේ ලක්ෂ 12ක බැඳීම්. හැබැයි කස්ටමර් කෙනෙක් කියලා මේ ඔක්කොම අපෙන් ඉල්ලුවොත් අපි අනිවාර්යෙන්ම අඩු කිරීමක් කරනවානේ එතනට. එතකොට අනිවාර්යෙන්ම අපි අඩු කිරීමක් කරනවා. එතකොට මේ කස්ටමර්ට මේ බැඳීම් ටික අපි ඉටු කරන්නේ ලක්ෂ 12ට නෙමෙයි. අපි මේ කස්ටමර්ට මේ බැඳීම් ටික ඉටු කරන්නේ ලක්ෂ 10ට. ඒ කියන්නේ අපි මේ කස්ටමර්ට ලක්ෂ 2ක අඩු කිරීමක් කළා තියෙනවා. එතකොට මේ හැමතැනටම අඩුවීමක් වෙනවනේ. සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට මේවා බැඳීම් වෙන වෙන වශයෙන් ඉටු කරනවා නම් දසලක්ෂ 50000ක බැඳීම් මෙතන මේ දෙක. හැබැයි මේ කස්ටමර්ට මෙතනට යම් අඩුවීමක් වෙලා තියෙනවා. මෙතනට යම් අඩුවීමක් වෙලා තියෙනවා. මෙතනට යම් අඩුවීමක් වෙලා තියෙනවා. එතකොට මේ හැමතැනටම අඩුවීමක් වෙලා තියෙනවා. එතකොට මෙතනට වෙච්ච අඩුවීම කීයද? එතකොට මේ බලන්න. අපිට ඩිස්කවුන්ට් එක තියෙන්නේ කීයද? ඔක්කොටම හම්බුණු ඩිස්කවුන්ට් එක ලක්ෂ 2යිනේ. එහෙනම් ලක්ෂ 2ක ඩිස්කවුන්ට් එකක් අපිට හම්බුණා ලක්ෂ 12කටම. හරිද? එහෙනම් දසලක්ෂ 50000ට හම්බුණු ඩිස්කවුන්ට් එක කීයද? right. අපිට මෙතනින් බලන්න පුළුවන්. හරිද? එතකොට මෙතනට හම්බුණු ඩිස්කවුන්ට් එක කොහොමද ගන්නෙ? ලක්ෂ 2ක ඩිස්කවුන්ට් හම්බුනේ ලක්ෂ 12ටම නම්. එහෙනම් ලක්ෂයකට හම්බුණු ඩිස්කවුන්ට් එක කීයද? ලක්ෂයෙන් වැඩි කරා නම් හරි. හරිද? right. මෙතන ලක්ෂ 2ක ඩිස්කවුන්ට් හම්බුනේ ලක්ෂ 12ටම නම් 50000ට හම්බුණු ඩිස්කවුන්ට් එක කීයද? හරිද? right. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් මේ බලන්න හම්බුණු වට්ටම බලමු අපි. කීයද වට්ටම හම්බුනේ කියලා? එහෙනම් මෙතන ඩිස්කවුන්ට් කීයද එන්නේ? ලක්ෂ 2 බෙදීම ලක්ෂ 12 වැඩි කිරීම දසලක්ෂ 50000. එතකොට මෙතන ඩිස්කවුන්ට් එක ගත්තොත් එනවා 1,75,000ක ඩිස්කවුන්ට් එකක් එනවා මෙතනට. එතකොට ගනුදෙනුකරුගෙන් මෙතනට අය කරලා තියෙන මිල බැලුවොත් දසලක්ෂ 50,000ක මෙයාගෙන් අය කරලා නැහැ. මෙයාට එතනට 1,75,000ක අඩු කිරීමක් වෙච්ච නිසා ගනුදෙනුකරුගෙන් මේකට අය වෙන්නේ 8,75,000ක් විතරයි. right. මෙතන සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ගෙන් ලක්ෂයක් ගන්න. හැබැයි මේ කස්ටමර්ට අඩු කිරීමක් කරා. මෙතනට ආපු ඩිස්කවුන්ට් එක තියෙනවා 16,666ක්. හරි. එතකොට මේ කස්ටමර්ගෙන් මුදුකාංග යාවත්කාලීන කරන්න අපි රුපියල් ලක්ෂයක් ගන්න. එයාට 16,666ක අඩු කිරීමක් තියෙනවා. එතකොට මේ කස්ටමර්ගෙන් අය වෙලා තියෙන එතනට 83,334යි. හරිද? right. ඊට පස්සේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ට අපි තාක්ෂණික සහාය ලබා දෙන්න රුපියල් 50,000ට. හැබැයි මේ කස්ටමර්ගෙන් අපි 50,000ක් ගන්න නැහැ. එයාගෙන් අඩු කිරීමක් වෙලා තියෙනවා කීයකද? 8,334ක අඩු කිරීමක් වෙලා තියෙනවා. එහෙනම් මේ කස්ටමර්ගෙන් අපි අරගෙන තියෙන්නේ 41,666. ඒ අනුව
කස්ටමර්ගෙන් අය කරමු මුදල මේ ටික එකතුව ලක්ෂ 10ක් වෙනවා. ලක්ෂ 10ක් වෙනවා. එතකොට අපි අයභාරය හඳුනා ගන්න ඕනේ කොහොමද ඩිස්කවුන්ට් තියෙන ගානක? right. එතකොට දැන් මේ ගානට අනුව නම් මෘදුකාංග අවසරය සහ ස්ථාපිත කිරීම කියන කාර්ය සාධන බැඳීම් දෙකම ඉටු වුනහම මෙතන තියෙන තනි බැඳීමක් නේ. මේ දෙකම තෘප්තිමත් වෙන්න ඕනේ, දෙකම සැටිස්ෆයි වෙන්න ඕනේ. එතකොට මෙතන තනි බැඳීමක් මේ දෙකම ඉටු කරාම එකවර අපි අයභාරයට හඳුනා ගන්නවා කියද්ද 8,75,000. හරිද? right. ඊට පස්සේ මෘදුකාංග යාවත්කාලීන කරාම අයභාරයට හඳුනා ගන්නවා 83,334ක්. ටෙක්නිකල් සපෝට් එක ලබා දුන්නට පස්සේ අපි අයභාරයට හඳුනා ගන්නවා 41,666. හරිද? right. එතකොට වට්ටම් සහිත ගානක බලන්න ඕනේ. මුලින්ම බලන්න ගානේ හැමතිස්සෙම කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්නකොට ගානේ වැදගත් වෙන්නේ මෙතන. කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්නකොට බලන්න සම්බන්ධිත බැඳීම් සම්බන්ධිත නොවන බැඳීම්. මොකද සම්බන්ධිත බැඳීම් එකට එකතු කරලා තනි බැඳීමක් විදිහට ගිණුම් තියන්න ඕනේ. සම්බන්ධිත නොවන බැඳීම් වෙන වෙන වශයෙන් ගිණුම් තියන්න ඕනේ. ඒතර වට්ටම් නැති ගානක් නම් right අපි අයභාරය හඳුනාගන්නේ කොහමද? මෘදුකාංග අවසරයයි ස්ථාපිත කිරීමයි කියන දෙකම තෘප්තිමත් වුණාම අයභාරයට 10,50,000ක් එතන ගත්ත වට්ටම් නැත්තම්. යාවත්කාලීන කරාම ලක්ෂයක් අයභාරයට ගත්ත වට්ටම් නැත්තම්. තාක්ෂණික සහාය දුන්නට පස්සේ 50,000ක් අයභාරයට ගත්තා. වැඩි ඩිස්කවුන්ට් තියෙන ගානක් නම් මේ සාපේක්ෂ තනි විකුණුම් මිල් එකතු කරලා බලන්න කීයක බැඳීම්ද අපි මේ කස්ටමර්ට ඉටු කරන්න කියලා. ලක්ෂ 12ක බැඳීම් ඉටු කරන්නේ. හැබැයි කස්ටමර්ට අපි ඉටු කරන්නේ ලක්ෂ 12ට නෙමෙයි. අපි ගෙවිසුමේ මිල තියෙන්නේ මිලියනය නම් ඒ ලක්ෂ 10ට නම් ඒ කියන්නේ ඩිස්කවුන්ට් තියෙනවා ලක්ෂ 2ක්. එතකොට ලක්ෂ මේ වට්ටමත් මේ බැඳීම් අතර බෙදා ගන්න. මිල බෙදුවා වගේ. හරි. එතකොට ලක්ෂ 12ටම හම්බුනේ ඩිස්කවුන්ට් එක ලක්ෂ 2යි නම් මේවට වෙච්ච ඩිස්කවුන්ට් එක වෙන වෙනම හොයාගන්න. ඊට පස්සේ අයභාරය හඳුනාගන්නේ කොහමද? මෘදුකාංග අවසරයයි ස්ථාපිත කිරීමයි කියන දෙකම ඉටු වෙන්න ඕනේ. එතකොට තමයි මේ තනි බැඳීම සම්පූර්ණ වෙන්නේ, තෘප්තිමත් වෙන්නේ. හරි. එතකොට තමයි අයභාරයට හඳුනාගන්නේ කීයද? 8,75,000ක්. මෘදුකාංග යාවත්කාලීන කරාමයි ඒ කාර්ය සාධන බැඳීම තෘප්තිමත් වෙන්නේ. එතකොට අයභාරයට ගන්නවා 83,334ක්. ඊට පස්සේ තාක්ෂණික සහාය ලබා දුන්නාට පස්සේ අපි අයභාරයට ගන්නවා 41,666ක්. හරිද? right. එතකොට ඔක තමයි සාරාංශයක් විදිහට SLFRS 15. එතකොට පියවර 5 මතක තියාගන්න. right. මෙන්න මේ විදිහට ඔයා යනවා නම් ඔයාට ගාන ලේසි වෙයි. අයභාරය හඳුනා ගන්න විදිය. එතකොට ගානේ පවක් පටලවයි මේ අවුරුද්ද තුල මෘදුකාංග අවසරය විතරක් ලබා දුන්නා. එහෙනම් අයභාරය කීයද? මෘදුකාංග අවසරය විතරක් ලබා දුන්නා කියලා අයභාරයට කීයක්වත් ගන්න නැහැ. හේතුව මේ බැඳීම් දෙකම එකක්. එතකොට මේක විතරක් ඉටු වුණා කියලා බැඳීම් තෘප්තිමත් වෙන්නේ නැහැ. සම්බන්ධිත බැඳීම් එකට එකතු කළ තනි බැඳීමක් නේ. ඒ තනි බැඳීම තෘප්තිමත් වෙනකන් අපිට අයභාරය හඳුනා ගන්න බෑ. ඊට පස්සේ අපි මේ ප්‍රමිතියේ දැනගන්න ඕනේ අපි ප්‍රසන්ටේෂන් ටික කොහොමද අපි ප්‍රමිතියේ තොරතුරු අපි මේ ගිවිසුමේ තියෙන තොරතුරු අපි මූල්‍ය වාර්තා වලින් ඉදිරිපත් කරන්න. එතකොට පුතේ අපි මූල්‍ය වාර්තා වලින් තොරතුරු ඉදිරිපත් කරනකොට මූල්‍ය වර්ෂයේ අවසාන දවස වෙනකොට මේ ඇග්‍රීමන්ට් එකේ තියෙන පර්ෆෝමන්ස් තමයි අපි මූල්‍ය වාර්තා වලින් ඉදිරිපත් කරන්නේ. එතකොට පර්ෆෝමන්ස් කිව්වහම අපි මෙතනට බලන්නේ මූල්‍ය වර්ෂයේ අවසාන දවස වෙනකොට ගනුදෙනුකරුගෙන් අපිට මුදල් කීයක් ලැබිලාද? ගනුදෙනුකරුගෙන් අපිට මුදල් කීයක් ලැබිලාද? අපේ පැත්තෙන් අපි බැඳීම් කොච්චරක් ඉටු කරලාද? කාර්ය සාධන බැඳීම් කොච්චරක් ඉටු කරලාද? ඒ අනුව තමයි මේක තමයි ඇග්‍රීමන්ට් එකේ පර්ෆෝමන්ස් කියන්නේ. හරිද? කස්ටමර්ගේ පැත්තෙන් අපි මුදල් කීයක් ගත්තද? අපේ පැත්තෙන් අපි කොච්චර කාර්ය සාධන බැඳීම් ප්‍රමාණයක් ඉටු කරලාද? ඒ අනුව තමයි අපේ ප්‍රසන්ටේෂන් තීරණය වෙන්නේ. අපි හිතමු මෙහෙම. අපි දැන් ඩිස්කවුන්ට් තියෙන ගාණක් ගමුකෝ. මේ ඩිස්කවුන්ට් තියෙන උදාහරණෙම ගමුකෝ. right. අපි මේ අවුරුද්දේ අවසාන වෙනකොට මේ අවුරුද්දේ අග වෙනකොට කස්ටමර්ගෙන් මුදල් අරගෙන තියෙනවා ලක්ෂ 10ක්. ලක්ෂ 10ක්ම මුදල් ගත්තා. හැබැයි අපි මේ අවුරුද්දේ කස්ටමර්ට මේ අවුරුද්දේ අග වෙනකොට මෙන්න මේ බැඳීම් දෙක විතරයි ඉටු කරලා තියෙන්නේ. මෘදුකාංග අවසරය දීලා ස්ථාපිත කිරීම කියන කාර්ය සාධන බැඳීම් දෙක විතරයි ඉටු කරලා තියෙන්නේ. ඒතකොට එතන බැඳීම් දෙකක් තිබ්බට තනි බැඳීමක් නේ.
එතකොට ඒක විතරයි නම් ඉටු කරලා තියෙන්නේ අපිට ලක්ෂ 10ක් ලැබුණා කියලා ලක්ෂ 10ම අයභාරයට ගන්න බෑ. එතකොට අපිට අයභාරයට ගන්න පුළුවන් අයභාරයේ විදියට ලාභලා ප්‍රකාශනයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් 8,75,000ක් විතරයි. අපේ බැඳීම් ප්‍රමාණය. අපේ මේ අවුරුද්ද තුළ තෘප්තිමත් වෙලා තියෙන්නේ මෙච්චරයි. එහෙනම් අපේ අයභාරයේ විදියට ප්‍රසන්න කරන්න පුළුවන් කීයද? 8,75,000ක් විතරයි. එතකොට බැඳීම් ඉටු කරන්න කලින් ගනුදෙනු කරුගෙන් අපි සල්ලි අරගෙන තියෙනවනේ කීයක් වැඩිපුර ගත්තද? මේ අවුරුද්දේ මුදල් ලක්ෂ 10ක් ගත්තා. හැබැයි මේ අවුරුද්දේ බැඳීම් ඉටු කරේ පළවෙනි බැඳීම් දෙක විතරයි. ඒ කියන්නේ මෙතන තියෙන තනි බැඳීම. ඒවල අයභාරයට ලක්ෂ 10ම ගන්න බෑ. අපිට අයභාරයට ගන්න පුළුවන් කීයද? 8,75,000ක් විතරයි. අනිත් බැඳීම් ඉටු කරන්න කලින්, ඒ කියන්නේ මේ බැඳීම් දෙක ඉටු කරන්න කලින් කස්ටමර්ගෙන් මුදල් වගේක් අරන් තියෙනවනේ. කීයක් අරන් තියෙනවද? 1,25,000ක් අරන් තියෙනවනේ. එතකොට ඒක අපිට මේ ඇග්‍රීමන්ට් එකේ ගිවිසුම් වගකීමක් විදියටයි ප්‍රසන්ට් කරන්න වෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ගිවිසුම් වගකීමක් මේක. හරි? දැක්කද ප්‍රසන්ටේෂන් තීරණය වුණ විදිය? අපි කස්ටමර්ගෙන් මුදල් කොච්චරක් ගත්තද අපේ පැත්තෙන් අපි බැඳීම් කොච්චරක් ඉටු කරලාද? ඒ අනුව තමයි ඇග්‍රීමන්ට් එකේ පර්ෆෝමන්ස් තමයි අපි මූල්‍ය වාර්තා වලින් ඉදිරිපත් කරන්නේ. එතකොට අපි මේ අවුරුද්දේ අග වෙනකොට මෘදුකාංග අවසරයි ස්ථාපිත කිරීමයි කියන දෙක විතරයි නම් ඉටු කරලා තියෙන්නේ. අපේ අයභාරයට ගන්න පුළුවන් 8,75,000ක් විතරයි. එතකොට කස්ටමර්ගෙන් මුදල් ගන්න කලින් අපි බැඳීම් ඉටු කරන්න කලින් කස්ටමර්ගෙන් මුදල් අරගෙන තියෙනවා නම් ඒක ගිවිසුම් වගකීමක්. ඇග්‍රීමන්ට් එකේ වගකීමක් විදිහටයි අපි ගන්න. ගිවිසුම් වගකීමක් විදිහටයි ගන්න. අපි ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ප්‍රසන්ට් කරනවා. ඒතර යෝග්‍ය නමක් මොකක් කියලාද මේක ඉදිරිපත් කරා. මේ 1,25,000 වෙනුවෙන් අපිට සේවාවක් නම් ලබා දෙන්න තියෙන්නේ. අපි ඒකට කියන්න පුළුවන් නොයපියු සේවා අයභාරය. මොකක් හෝ යෝග්‍ය නමක් දෙන්න තියෙන්නේ. නොයපියු සේවා අයභාරය. තාම උපයලා නැහැ. මේ 1,25,000 වෙනුවෙන් අපිට බහන්න නම් ලබා දෙන්න තියෙන්නේ. නොයපියු විකුණුම් අයභාරය. ඒ වගේ යෝග්‍ය නමක් අපිට භාවිතා කරන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට මේ තියෙන්නේ මෙහෙම එකක්නේ. මේ මෙතනදී කස්ටමර්ගේ මේක තමයි මේ ඇග්‍රීමන්ට් එකේ performance අනුව ප්‍රසන්ට් කරන්නේ මෙහෙම. අපිට මෙහෙම කියලා ඇග්‍රීමන්ට් එකේ performance තාම ගනුදෙනු කරුගෙන් අපිට මුදල් ලැබිලා නැහැ. ගනුදෙනු කරුගෙන් මුදල් ලැබිලා නැහැ. කීයක්වත් මුදල් ලැබුණේ නැහැ. මුදල් ලැබිලා නැහැ. හැබැයි මේ අවුරුද්දේ අපි මෘදුකාංග අවසරය ස්ථාපිත කිරීමයි කියන දෙකම හඳුනාගෙන දෙකම කස්ටමර්ට ඉටු කරලා ඉවරයි. ඒ කියන්නේ මේ තනි බැඳීම අපි ඉටු කරලා ඉවරයි. එහෙනම් අපේ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාමනේ අපි අයභාරය හඳුනා ගන්න. අපිට මුදල් ලැබුණද නැද්ද කියලා වැඩක් නැහැ නේ. ඒතර මේ අවුරුද්ද තුල අපි කාර්ය සාධන බැඳීම් මේ දෙක ඉටු කරලා ඉවරයි. එහෙනම් අපි අයභාරයට ගන්නවා කියද්ද 8,75,000. එතකොට දැන් අපිට මේ බැඳීම් දෙක ඉටු කරලා ඉවර නිසා අපිට කස්ටමර්ගෙන් මුදල් ගන්න අයිතියක් එනවනේ. අපිට කීයක් මුදල් ගන්න අයිතියක් එනවද? 8,75,000 කස්ටමර්ගෙන් ගන්න අයිතියක් එනවා. අන්නේ අයිතිය අපි හඳුන්වනවා ගිවිසුම් වත්කමක්. ගිවිසුම් වත්කමක් විදියට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපි ඉදිරිපත් කරනවා. එතකොට අපිට 8,75,000ක් ගන්න අයිතියක් තියෙනවා. මොකද අපි බැඳීම් ඉටු කරලා ඉවරයි. එහෙනම් මෙතනදී ගිවිසුම් වගකීමක් විදියට නෙමෙයි ප්‍රසන්ට් වෙන්නේ. ගිවිසුම් වත්කමක් විදියටයි ප්‍රසන්ට් වෙන්නේ. හරිද? ඒතර අපිට මේකට යෝග්‍ය නමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. නොයපියු ලැබිය යුතු සේවා අයභාරය නැත්නම් ලැබිය යුතු විකුණුම් අයභාරය. රයිට්. යෝග්‍ය නමක් භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි ඇග්‍රීමන්ට් එකේ performance තමයි මූල්‍ය වාර්තා වලින් ඉදිරිපත් කරන්නේ. performance විදිහට අතුරු ගන්නේ අපි මූල්‍ය වර්ෂය අගමනට කස්ටමර්ගෙන් මුදල් කීයක් අරගෙනද? ඒ අනුව අපි බැඳීම් කොච්චරක් ඉටු කරලාද? ඒ අනුව තමයි අපේ ප්‍රසන්ටේෂන් තීරණය වෙන්නේ. කොච්චරක් අපි අයභාරයට ගන්නවද? කොච්චරක් ගිවිසුම් වගකීමක් විදිහට ප්‍රසන්ට් කරනවද? කොච්චරක් ගිවිසුම් වත්කමක් විදිහට ප්‍රසන්ට් කරනවද? ඒතර ওই ටික තමයි උසස් පෙළට ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රමිතිය යටතේ බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඒතර මේ ටික බලා ගන්න, පීවර 5 පාඩම් කරගන්න. එතකොට කාර්ය සාධන බැඳීම් අපි සම්බන්ධ නොවන බැඳීම් කියලා ඒ ටික මතක තියාගන්න. මේ ගිවිසුමේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදන්නේ අපි සාපේක්ෂ තනි විකුණුම් මිල පදනම් කරගෙන කියලා මතක තියාගන්න. ඒ ප්‍රධාන කරුණු ටික මතක තියාගත්තට පස්සේ අපිට ගාන පාසුවෙන් හදා ගන්න පුළුවන් උසස් පෙළ ගන්න. ඒතර මේ තියෙන්නේ SLF පාරස් 15 කෙටියෙන්. එතකොට මේ ප්‍රමිතයට අදාළව මේ දැන්ට කතා කරපු ගාන ඔයාගේ මේකේ අපි PDF ෆයිල් එක දාලා තියෙනවා. කමෙන්ට් එකේ දාන්නම් PDF ෆයිල් එක.
එතකොට සම්පූර්ණ ප්‍රමිතේ දාන්නම් මේ පැහැදිලි කරපු ටික වෙන වශයෙන් ප්‍රමිතේ PDF ෆයිල් එක දාන්නම්. ඒකෙන් බලන්න. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. උසස් පෙළට අවශ්‍ය ප්‍රමාණයට අවබෝධයක් ගන්න පුළුවන් මේ ප්‍රමිතේට අදාළ. හරි. එහෙනම් අපි මේ ප්‍රමිතේ මෙතනින් නවත්තමු.